කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කරපු වෛද්‍ය රොක්සාන් බෙල්ලන මැතිතුමාගේ වැඩ තහනම් කරලා තිබෙනවා. මම දැක්කා එතුමා වැඩ තහනම් කරලා ගෙදර යද්දි කියනවා වාහනයට නගින ගමන් මාධ්‍යයට මට දැන් ප්‍රයිවට් බෙහෙත් දෙන්න පුළුවන්. ඒ වගේම එහෙම නැතිනොත් හිඟා කන්න පුළුවන්. රුක්සාන් බෙල්ලන මැතිතුමා ඔබතුමාලා මේ රටට කරපු විනය තමයි මේ තියෙන්නේ. ඔබතුමාලාට සෝභා ධර්මයට අනුව කොහොමත් හිඟා කන්න වෙනවා. එහෙම නැතුනොත් මරණ මොහොතදී හරි ඔබතුමාලාට ඒව ගෙවන්න වෙනවා. ඒ නිසා මේ රටේ සුවහසක් ජනතාවට ඔබතුමාලා දුන්නේ මාර විදියට ගින්දර. ඒ ගින්දර මත තමයි ජනතාව ජීවත් වුනේ. මේ ආණ්ඩුව අන්න ගත්තු තීරණේ හොඳ තීරණයක්. එහෙම නැතුව කිසිදු රාජ්‍ය සේවකයෙකුට කියලා නැහැ පවතින ආණ්ඩුවට විරුද්ධව වැඩ කරන්න කියලා. ආයතන සංග්‍රහය පවා තියෙන්නේ පවතින ආණ්ඩුවට පක්ෂපාතීව වැඩ කරන්න ඕන කියලා රාජ්‍ය සේවකයෝ. එහෙම වුණාම තමයි ඒ ආණ්ඩුවට තමන්ගේ දැක්ම රටේ ජනතාව වෙනුවෙන් වැඩක් කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව කකුලෙන් අදින්න නෙවෙයි. එක එක්කෙනාගේ කීම අහලා කකුලෙන් ඇදපු රුක්සාන් බෙල්ලන ඔයා මේ රටේ සමස්ත ජනතාවේ මුදුන් මල්කඩක්නේ. කොළඹ මහරෝහල කියන්නේ නේද? කොළඹ ජාතික රෝහල. ඒ ජාතික රෝහලේ අධ්‍යක්ෂකවරයා ඔයාට තමයි ඔක්කොම ක්‍රියාත්මක උනේ. ඔබතුමාට මේක මීට කලින් තමයි අත්වෙන්න තිබ්බේ. හැබැයි දැන් හරි ආණ්ඩුවේ තීරණය අරගෙන දුන්නු දෙයට මේ රටේ ජනතාව විදියට අපි ආණ්ඩුවට රෙස්පෙක්ට් කරනවා.